හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට වෙනද වගේම අදත් අරගෙන ආවා හරීම ලස්සන මානෙල් විශේෂයක් ඕගොල්ලොත් එක්ක බෙදාගෙන යන්න. මේ මානෙල් විශේෂය තමයි කොලරාටා කියලා හඳුන්වන්නේ. වර්ෂයේ පුරාම මල් දෙන හරීම ලස්සනට පිපෙන මානෙල් විශේෂයක් තමයි මේ කොලරාටා කියලා හඳුන්වන්නේ. මේ මානෙල් විශේෂය ලා දම් පාටට පිපෙන හරිම ලස්සන මානෙල් විශේෂයක් වෙනවා. අනිත් මල් එක්ක බලද්දී මේ කොලරාටා කියන මලේ තියෙන විශේෂම ලක්ෂණය තමයි මැද තියෙන රේණු ටික. මේ රේණු තද රතු පාටින් තියෙනවා. ඒ නිසා අනිත් මානෙල් විශේෂات එක්ක බලනකොට හරිම ලස්සනට කැපිලා පේනවා. ඒ වගේම තමයි යාළුවනේ මේ මල පිපෙනකොට හරිම සුවඳයි. හරිම සුවඳක් විහිදෙනවා මේ මලෙන්. අපි ව්‍යාපාරික ස්ථානයකට එහෙම නැත්නම් නිවසකට මේ මල එකතු කරගත්තොත් හරිම සුවඳවත්ව දවස පුරාම තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මල අපේ ව්‍යාපාරික ස්ථානයේ ලස්සන කරගන්න ගොඩක්ම සුදුසු මානෙල් විශේෂයක් වෙනවා. යාළුවනේ මේ මානෙල් විශේෂය හදාගන්න ගොඩක්ම අමාරු වෙන්නේ නැහැ. මේ මානෙල් විශේෂයේ පැල අපිට හිතා ගන්නවත් බැරි ඉක්මනට බෝ වෙනවා. අනිත් මානෙල් විශේෂවලට වගේ පොහොර දාලා ගොඩක් අපි මේකට සාත්තු කරන්න ඕනේ නැහැ. ඉක්මනින්ම බෝ වෙන මානෙල් විශේෂයක් තමයි මේ කොලරාටා කියලා හඳුන්වන්නේ. යාළුවනේ මේ මානෙල් විශේෂය බෝවන්නේ අලයෙන්. අපි අලය කඩලා වෙන් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ මානෙල් විශේෂයේ පැලය ටික කාලයක් යනකොට අලයෙන්ම උඩට පැලෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් ඉක්මනින්ම පැල ගන්න ඕන නම් අලය කඩලා වෙන් කරගත්තට කමක් නැහැ. නමුත් මේ මානෙල් විශේෂය ඉක්මනින්ම බෝ වෙන නිසා ගොඩක් ඉක්මනට පැල බෝ වෙනවා. ඒ නිසා අලයෙන් උඩට පැල ආවහම ඒ පැලේ චුට්ටක් ලොකු වෙනකන් ඉඳලා ඕගොල්ලෝ වෙන් කරගෙන වෙනම හිටව ගන්න. එහෙම වුණාම ඕගොල්ලන්ට මේ කොලරාටා කියන මානෙල් විශේෂය බෝ කරගන්න පුළුවන්. නමුත් ඉක්මනින්ම බෝ වෙන නිසා එහෙම පැල වෙන් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ මානෙල් විශේෂය හිරු එළිය ඒ වගේම තමයි හොඳ පිරිසිදු වතුර එහෙම තිබ්බොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට හොඳ ලස්සන ලොකු මල් ලබා ගන්න පුළුවන් මානෙල් විශේෂයක් ඕගොල්ලන්ගේ ගෙදරදීම හදා ගන්න පුළුවන්. යාළුවනේ අපි මේ හැම මානෙල් විශේෂයක්ම ඕගොල්ලන්ට අරගෙන ඉන්නේ. හැම මානෙල් විශේෂයකම එකිනෙකට වෙනස් බෝ වෙන විදිහ හැඩය ස්වරූපය වෙනස් වෙනවා. ඒකයි අපි ඕගොල්ලන්ට හැම මානෙල් විශේෂයක්ම අරගෙන ඕගොල්ලොන්ට එක්ක බෙදාගෙන යන්න එන්නේ. හැමෝම අපිත් එක්ක දිගටම රැඳී සිටියොත් මේ වගේ මානෙල් විශේෂ හැඩය වගේම තමයි මේ වගේ තියෙන සුන්දරත්වය බෝ වෙන විදිහ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. සෑම ජලජ ශාකයකම පැල බෝ කරගන්න විදිහ ඒ වගේම තමයි පැල එන විදිහ කොහොමද මේවා හැදෙන්නේ ඒ වගේම තමයි මල මොන වගේද හැඩය ස්වරූපය හැමදේම අපි ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. අපේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි සෑම ජලජ ශාකයක් ගැනම එකින් එක විස්තර කරන එකම YouTube channel එක ලංකාවේ මේක වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. අපි තවත් අපි ගාව තියෙන හැම ජලජ ශාකයක්ම ඕගොල්ලොත් එක්ක බෙදාගෙන යන්න එන්නම්. ඕගොල්ලෝ ඒ වගේ අරගන්න යමක් තියෙනවා නම් අරගන්න. අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මලක් හදලා බලන්න කොච්චර
මනසට සුවයක් දැනෙනවද කියලා මල් හදාගන්න අමාරු අය මල් මෙතනින් දැකලා මනස පිරිසිදු කරගන්න ඕගොල්ලන්ට ගොඩාක්ම ස්තුතියි අපේ වීඩියෝ බලනවට.